නැවතත් කොළ జాතියක් හදන්න යනවා. මම ඒකට දාන්නෙත් මේ සුදු ලුණු කපලා තියාගත්තා. අතුළු බී ලුණු ටිකක් තියාගත්තා. ඒකට දානවා භාජනයේට. මේ වගේ ඒකට කපාගත්තු ලුණු කෑලි ටිකක් දානවා. අනිත් මුකුත් කරගන්න බෑ. මෙන්න එකක් දාගත්තා. ඊට පස්සේ භාජන පිඟාන් ටික දැම්ම පැත්තකට. ඉතින් ඒකට ඔලිව තෙල් ටිකක් දානවා. ඔලිව තෙලෙන් තමයි සම්පූර්ණ ඔලිව තෙල් තමයි එකට වැඩිපුර දාගන්නේ. මේක හදන්න යන්නේ මේ කොළ జాතිය මම දන්නේ නම මොකක්ද කියලා. පේනවද පැහැදිලිව? මේ ගහේ තමයි ඒක තිබුණේ. කඳ ගන්නේ නැහැ. කඳ ඉතින් විසි කරනවා. කඳ මෝරලානේ. ඒක මම හදන්න යනවා. මික්ස් කරනකොට පෙන්නන්නම්. මම පොඩි වෙලාවක් විනාඩි 3ක විතර කාලයක් තමයි මේක මේ තෙලේ තඹගන්නේ. මම දන්නේ නැහැ ඉතින් මේ දන්න හොඳ කුක්ලා ඉන්නවනම් කියන්න මේව හදන විදිය කොහමද කියලා. මම කිව්වේ මේ මම හදාගන්න විදිය. මම කුකින් කෝස් එකක් කරලා නැහැ. මේ දැකලා හදන දේවල් තමයි මේ කරන්නේ. ඊට පස්සේ මම ඒකට මේ කොළ జాතිය දාගන්නවා. එහෙම ටික දාගෙන පස්සේ පොඩ්ඩක් වල වහලා තියලා නැවත මේක ටිකක් වෙලා වහලා තියලා නැවත මේක හදා ගන්න ඕනේ. බලන්න විශාල කොළ ගොඩක් තිබුණ එක දැන් මේකේ භාගයකට භාගයක් අඩු වුණා. තවත් ඉතින් විනාඩි 5ක් 6ක් තම්බන්න ඕනේ. නියම රසය ගන්න. මෙන්න දැන් රතු කොළ පාට තිබුණ කොළ ටිකට සිද්ධ වුණ දේ. ඉතින් මේක වතුරක් දැම්ම ටිකක් ඔලිව් ඔයිල් දැම්මා. ලුණු ගෙඩියක් කපලා දැම්මා. ඉතින් දැන් කණ්ඩ නෙමෙයි මේක හැදුවේ. අපි රාත්‍රී කෑමට මේකයි පානොයි ඒ වගේම මොසරෙල්ලයි මේ වගේ මොන හරි දෙයක් එක්ක කනවා. තක්කාලි ගෙඩියකුත් කපලා දාලා. ඉතින් දෙවියන් වහන්සේ ස්තුති කරනවා මට මේ වගේ දේවල් කරන්න කරුණාව දුන්නා. මෙච්චර කල් දේශනා කරන වීඩියෝ දැම්මා. දැන් මෙතනින් එහාට උයනේවත් වීඩියෝ දානවා. ඔයාලට බලා ගන්න. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න.